සිහිලැල් සෙවන සිතට සංසුන් බව ගෙනේන ධර්ම කතා. අද අපි බලමු ආදර්ශයෙන් පරිපූර්ණ වූ බුදු සිරිත. තුන්ලොවටම අග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ සැම චරිත ලක්ෂණයක්ම ආදර්ශවත් වේ. කුඩා දරුවාගේ පටන් මහා බුද්ධිමතා දක්වාම හැම කෙනෙකුටම ස්වකීය ජීවිතය ඔපවත් කර ගැනීමට ප්‍රයෝජනවත් වන ආදර්ශ රාශියක් බුද්ධ චරිතයින් පිළිබිඹු වේ. ඉන් අපේ ජීවිතයට සම්බන්ධ කරගත හැකි ආදර්ශ බොහොමයකි. බුදුරජාණන් වහන්සේ අනුකරණයෙන් ඈත්ව බුද්ධිමත්ව කටයුතු කළසේක. දිනක් ද්‍රෝණ නම් බමුණා මහමග අයිනේ ගසක් මුල භාවනාවෙහි යෙදී සිටි භාග්‍යවතුන් වහන්සේ දුටුවේය. ඉතා සංසුන් ඉඳුරන් ඇතිව භාවනා කරමින් සිටි උන්වහන්සේ දැක දැන හැඳින ගැනීමේ අපේක්ෂාවෙන් තොරතුරු විචාලීය. ඔබතුමා දෙවියෙක්ද, ගාන්ධර්වයෙක්ද, යක්ෂයෙක්ද, මනුෂ්‍යයෙක්ද? යනුවෙන් ඇසූ පැනවලට මම ඒ කිසිවෙක් නොවෙමි. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්සේක. එසේනම් ඔබතුමා කවරෙක්දැයි බමුණා විචාල විට දෙවියෙක්, ගාන්ධර්වයෙක්, යක්ෂයෙක්, සාමාන්‍ය මනුෂ්‍යයෙක් ළඟ රාග ආදී කෙලෙස් ඇත. මම ඒ කෙලෙස් සියල්ල නැති කළ කෙනෙක්. සාමාන්‍ය මිනිසුන් අතර උපන්නත් කෙලෙස් වලින් ඔවුන් හා නොගෑවී ජීවත්වන මම බුදුවරයෙක්. හරියට වතුරේ හටගෙන වතුරේ වැඩි වතුරේ නොගෑවී උඩට මතුවී තිබෙන නෙළුම් මලක් වගේ. අනුකරණීය සුලභ සමාජයක බුදුරජාණන් වහන්සේ කිසිවකු අනුකරණීය නොකොට ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙකු වූ අයුරු මෙහින් පැහැදිලි කළා. අන්ධානුකරණයෙන් ඈත්ව බුද්ධිමත්ව කටයුතු කිරීම තුළ අපටත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයන් වීමේ භාග්‍ය උදාකරගත හැකි බව පසක් කළා. උන්වහන්සේ හැම දෙනා කෙරෙහිම සමසිතින් කටයුතු කළසේක. බුදුරජාණන් වහන්සේ තමන් මැරීමට දේව්දත් කෙරෙහිත්, මරා ඇඟිලි කපා ගැනීමට එළවාගෙනා අඟුල්මල් සොරා කෙරෙහිත්, සුරාවෙන් මත්කොට පහරදී මරා දැමීමට එවුන් ධනපාල හස්තියා කෙරෙහිත්, සියපුත් රාහුල කුමරා කෙරෙහිත් සමසිත් දැරූසේක. උන්වහන්සේ මනුෂ්‍ය ස්වභාවය හඳුනා සානුකම්පිතව කටයුතු කළසේක. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක වේරංජාපුරයට වැඩම කළසේක. උදය නම් ධනවත් බමුණා උන්වහන්සේ වෙත පැමිණ කතාබහ කිරීමෙන් පැහැදී එහිවදී එහි වූ ආරාමයෙහි වස්වසන ලෙස ආරාධනා කළේය. එම ආරාධනාව පිළිගත් බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග එහි වස්විසූසේක. එහෙත් බමුණාගෙන් හෝ වැසියන්ගෙන් හෝ කිසිදු සංග්‍රහයක් ලැබුණේ නැත. එකල උත්තරාපතයෙන් පැමිණි වෙළඳ කණ්ඩායමක් තද වැස්ස නිසා එහි නතර වී සිටියහ. බුදුරජාණන් වහන්සේත් භික්ෂු සංඝයාත් කල්ගෙවූයේ ඔවුන්ගෙන් ලැබුණු යවධාන්‍ය අඹරා පිටිකර පිළියෙල කරගත් ආහාරයෙන්. වස්කාලය නිම වූ පසු බුදුරජාණන් වහන්සේ වේරංජාවෙන් නික්මයාමට සූදානම් වී උදය බමුණාගේ නිවසට වැඩම කළසේක. බමුණා බුදුරජාණන් වහන්සේ දැක තමා අතින් සිදු වූ ප්‍රමාදදෝෂය ගැන කම්පාවිය. බුදුපාමුක් මහසඟන වඩා හිඩුවා දන් පිරිනමා තමා අතින් සිදු වූ ප්‍රමාදදෝෂයට සමාවායද සිටියේය. බුදුරජාණන් වහන්සේ ඔහුට කාරුණිකව දහම් දෙසා වේරංජාවෙන් පිටත්ව. බමුණතින් සිදු වූ වරද උන්වහන්සේ දුටුවේ පොදු මිනිස් දුබලතාවක් ලෙසින්. ඒ පිළිබඳව උන්වහන්සේගෙන් කිසිදු අප්‍රසාදය පළ නොවිනි. පොදු මිනිස් දුබලතාද සානුකම්පිතව බැලීමේ දුර්ලභ ගුණය අප තුළත් ඇත්නම් බොහෝ සමාජ අර්බුද වළක්වා ගත හැකි. උන්වහන්සේ ගැටලු අවස්ථාවකදී ඉවසීමෙන් හා ස්ථානෝචිතව කටයුතු කළසේක. අක්කෝස භාරද්වාජ බමුණා ඇතැම් බමුණන් බුදුරජාණන් පැවිදිවීම ගැන මහත්සේ කිපී සිටියේය. දිනක් හේ බුදුරජාණන් වෙත පැමිණ සැඩ පරුෂ ලෙස බැනවැදුනේය. දිගු වේලාවක් ඒ බැනුම අසාගෙන සිටි භාග්‍යවතුන් වහන්සේ දැනුම අවසන මෙසේ වදාළසේක. බමුණ, ඔබේ ගෙදරට අමුත්තකු ආවිට සංග්‍රහ කරනවා නේද? ඔව්, ආහාරපාන හාදියෙන් සංග්‍රහ කරනවා. බමුණ, ඔවුන් ඒ ආහාරපාන බාර නොගත්තෝත් ඊවාට ඔබ කරන්නේ කුමක්ද? අප ඒවා ප්‍රයෝජනයට ගන්නවා. එසේනම්
ඒවාගේ මට කළ බැනවැදීම් මා බාරගන්නේ නැහැ. ඒවා නුඹම බාරගන්න. මේ ඇසූ බමුණා බුදුරජාණන් කෙරෙහි පැහැදී සසුන්ගතව රහත් විය. ඉවසීමෙන් හා ස්ථානෝචිතව කිනම් චණ්ඩපුරුෂයෙකු වුවත් හික්මවාගත හැකි බව මෙයින් අපට දෙන ආදර්ශයයි. උන්වහන්සේ සැහැල්ලු පැවැත්මීන් හා අල්පේච්ඡභාවයෙන් යුක්ත වූසේක. බුදුරජාණන් වහන්සේ රාජ මහාමාත්‍ය සිටු ආදීන්ගෙන් ලද ලාභසත්කාරවලින් අගතැන්පත්ව සිටිසේක. ඒ බේත් උන්වහන්සේ පරිහරණය කළේ හනනූලෙන් වී වූ පරණ වී ගිය පාංසකූල සිවුරක්. භාග්‍යවතුන් වහන්ස පරණව ගිය හනපිලියෙන් කළ පාංසකූල චීවරය දැරීමට මම කැමැත්තෙමි. පවසා ලබාගන්නා තුරුම බුදුරජාණන් වහන්සේ එය ප්‍රයෝජනයට ගත්ත. බුදුරජාණන් වහන්සේ ක්‍රමවත් ලෙස දෛනික කටයුතු සංවිධානය කරගත්සේක. බහුජන හිතසුව පිණිස සේවය කිරීම තථාගතයන් වහන්සේගේ ජීවිත කාලය මුළුල්ලේම සිදු වූවක්. දවස කොටස් 5කට බෙදා සංවිධානය කරගත් තථාගත දිනචරියාවෙහි විශේෂත්වය වූයේ පැසුළු යම් කිස සිදු කළ පැය 4ක කාලයෙන් මිනිත්තු 80ක් තරම් වූ සුළු කාල සීමාවක් සැතපීම සඳහා වෙන් කර ගැනීමයි. උන්වහන්සේ ශ්‍රාවකයන් ධර්මදූත සේවයෙහි යොදවා තමන් වහන්සේද ධර්මදූත කටයුතු සඳහා පිටත්ව ගියා. ඇතැම් විට ඉක්මනින් පිළිසරණ විය යුත්තන් වෙත 이르දි බලයෙන් වැඩම කොට පිළිසරණ වුණා. ආලවක අංගුලිමාල වැනි අය ඉසීසේ හික්ම වූහ. ගම්නියම් ගම්වල බහුජන හිතසුව පිණිස පාගමනින් චාරිකාවෙහි යෙදෙමින් දහම් දෙසමින් බහුජන සේවාවෙහි යෙදුණා. පිරිනිවන් මංචකයෙහි සැතපීගෙනද සුබද්ද දහම් දෙසමින් හැම බහුජන හිතසුව පිණිස කටයුතු කළා. මේ බුදුසිරිතෙහි වූ ආදර්ශමත් බවයි.